හායි යාළුවනේ. අද මට චුට්ටක් සනීපත් නැහැ. ඒත් අපි කතා කරගෙන යන්. මේ අපේ තායිලන්තයේ ගියපු ලස්සන තැනක්. ඉතින් ඔයාලට ජපානයේ ඉන්න ඔයාලට කොහොමද අපේ තායිලන්ඩ් වලට ගියේ? එහෙදී අපි මොනවද කරේ? කොහොමද ඔයාලටත් මෙහේ ඉඳලා තායිලන්ඩ් වලට ලේසියෙන් යන්න පුළුවන්? අඩුම බජට් එකකට යන්න පුළුවන්. එහෙ තියෙන ලස්සන තැන් මොනවද? මේ ඔක්කොම කියලා දෙන්නයි ආවේ. හායි යාළුවනේ. අද අපි ජපානයේ ඉඳලා බැංකොක් වලට තායිලන්ඩ් වලට යන්නයි යන්නේ. ඉතින් අපේ channel එක දිගටම හිටියොත් ඔයාලට පුළුවන් දැනගන්න අපි කොහොමද ජපානයේ ඉඳලා තායිලන්ඩ් වලට ගියේ කියලා. විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්. ඒ නිසා අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ ඉන්නේ මගේ travel partner. Say hi. අපිට ජපානයේ ඉඳලා බැංකොක් වලට යන්න ෆ්ලයිට් එකේ පැය 6යි විනාඩි 30ක් විතර ගියා. දැක්කම මම කතා කරද්දි ගොඩක් නිදිමත එතන. ඒ අතරතුර මම බැංකොක් වලින් අපිට ආය පැයක විතර දුරක් යන්න තිබ්බ පුකේට් වලට. ඒ අතරතුර මම VIP ලොන්ජ් එකක් දැම්මා. මේක ඔයාලා දාන්න ඕනේ නැහැ. මොකද ෆ්ලයිට් එකේ කන්න හම්බ වෙනවානේ. මේක මට ෆ්‍රී හම්බුනේ ඔෆර් එකක් නිසා. මං බැංකොක් වල දොමුවන් කියන එයාපෝට් එකේ VIP ලොන්ජ් එක බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. මේ තියන්නේ අපි බැංකොක් වල ඉඳලා ආපහු පුකේට් වලට ෆ්ලයි කරන ගමන් එයා ඒෂියා වල තමයි එයා ඒෂියා ලයින් එකේ තමයි අපි ගියේ. ඒක සාමාන්‍යයෙන් මේ වගේ අර එයා කන්ඩිෂන් එක හරි ලස්සනයි. චුට්ටක් බැංකොක් වලට අපි එදා යද්දි වැස්ස. හැබැයි අපේ ලක් එක කියන්නේ අපේ ෆුල් ට්‍රිප් එකේම අපිට වැස්සෙන් බාධාවක් තිබ්බේ නැහැ. මේ තියන්නේ අපි බැංකොක් පුකේට් වල ඉඳලා ආපු හොටෙල් එක අපේ වාහනේ පැයක විතර දුරක් ආවා. මේවා බුක් කරගන්න විදිහ ඔක්කොම මම ඉස්සරහ වීඩියෝස් වලට ඔයාලට පෙන්නන්නම්. මේ අපේ හොටෙල් එකේ තිබ්බ පූල් එක ඒ ගානට හරිම වර්ත්. හරි ලස්සන ප්ලේස් එකක්. ඇත්තටම හැමෝම යන්නේ බැංකොක්නේ. ඒ වුණාට මං අනුමත කරන්නේ බැංකොක්. ඊට වඩා තායිලන්ඩ් වල ලස්සන තැන් තියෙනවා. මට මේක මගේ යාළුවෙක් කිව්වේ. ඉතින් එයා කිව්ව නිසා තමයි මාත් මෙහෙට ආවේ. ඇත්තටම ලස්සනයි. මේ අපි ඉඳපු හොටෙල් රූම් එක. අර ඒ හොටෙල් එකෙම තමයි අර පූල් එක. මේ හොටෙල් එකත් හරිම ලස්සනයි. ඒ ගානට හරිම වර්ත්. එකම වීඩියෝ එකකින් ඔක්කොම අරගෙන එන්න බැරි නිසා මම ටික ඔයාලට වීඩියෝ කොටස් 4කට 5කට මේක කඩනවා. ඔයාලට ට්‍රැවල් කරන්න කලින් ඇත්තටම ඉස්සල්ලාම ඒ රට ගැන හොඳට සර්ච් කරලා යන්න. හොඳට YouTube වීඩියෝස් බලලා යන්න. මම මේ ඔක්කොම ඒජන්සි එකකින් නෙමෙයි කරේ. ඒජන්සි වලින් try කරා ටිකක් ගණන්. ඊට වඩා පාර්ට්නර්ත් එක්ක ඔයාලට ඒජන්සියට දෙන ගානට වඩා half ඔයාලට තනියෙන්ම පේ කරගෙන තනියෙන් travel කිසිම අවුලක් නැහැ. මට ඒක හොඳටම 100%ක් විශ්වාසයි. ඔයාලට වැඩි ඉංග්‍රීසි දැනුමක් නැති වුණත් තනියෙන් travel කරන්න පුළුවන් රටක් තමයි තායිලන්ඩ් කියන්නේ. මේ 7-Eleven වල ඇත්තටම හරියට තියෙන මේ වගේ ක්‍රීම් ಜಾති පොඩි පැකට් වල දාලා ඒක ජපානේ නැහැ. සෑහෙන්න තිබ්බ මට මේක ගොඩක් ඔයාලට පෙන්වන්න උවමනාව තිබ්බා. මම හිතන්නේ එහෙ තියෙන 7-Eleven තිබ්බ විශේෂත්වයක්. මේ අපි චොට්ටක් හවස පූල් එකට බැහැලා ඔක්කොම ඉවර වෙලා හවස වටේ ඇවිදලා. මොකද අපි එදා හොටෙල් එකට එද්දි ටිකක් උදේ ඊට පස්සේ මහන්සිත් එක්ක ට්‍රැවල් කරපු අපි කෑවා සන්සෙට් එක බලාගෙන. ඊට පස්සේ මේ තියෙන අපේ හොටෙල් එක ආයි පහුවදා උදේ අපි ආලෑස්ති වුණා යන්න. මේ අපිව ගන්න එනකන් අපි බලන් හිටියේ අපි PP අයිලන්ඩ් වලට යන්න ලෑස්ති වුණා.
මේ ඔක්කොම මම කලින් බුක් කරලා තිබ්බේ. මම අන්තිමට කොහොමද මේක බුක් කරේ කියලා ඔයාලට වීඩියෝ එකක් දාලා තියෙනවා. එයාලා අපිව ගන්නත් ආවා. ඒ ඔක්කොම කලින් එකම ප්ලෑන් එක තියෙනවා. ඔයාලට මම පෙන්නන්නම්. එයාලා අපිව හොටෙල් ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම තිබ්බා. අපිව අවශ්‍ය තැනට එක්කන් යනවා. මෙතන ඉඳලා අපි යන්නේ එක තායිලන්තයේ චුටි දූපත් 2-3කටම යනවා. ඇත්තටම වැඩියෙන් මතකත් නැහැ එයාලගේ ඒ නම්. මේ ඉන්නේ අපි දෙන්නා. ඇත්තටම ළමයි මෙහෙ යනවා නම් අපි පෙන්වන්නේ යාගේ චුට්ටක් මෝඩ ගති. හරි මේ තියන්නේ ඒ ප්ලේස් එක. මෙතන මාරම ලස්සනයි. ඇත්තටම තායිලන්ඩ් යන කෙනෙක් මම කියන්නේ ගොඩක් අය යන්නේ පතාය යන්නේ. මේ වගේ ෆැක්ටරියකට එන්න මාරම ලස්සනයි. අපි ෆේරි එක ඇවිල්ලා ඊට පස්සේ මේ වගේ එකකට මාරු වුණා. මේ තියෙන්නේ ආවට පරිසරය. මම මේවා ඉස්සර වීඩියෝ ටීවී එකේ දැකලා තියෙනවා පොඩි කාලේ. මම ඒවා හැබැයි දකින්නකොට මට මාරම ආසාවක් ඇති වුණේ. මාරම ලස්සනයි. ඒ ස්වභාවික පරිසරය කොච්චර ආශිර්වාදයක්ද කියලා හිතෙනවා. ඒ රටට හරි ලස්සන පරිසරයක් ඒ රටට දායාද වෙලා තියෙනවා. ඉතින් ඇත්තට මේ රටට ඒක ලොකු ආශිර්වාදයක් කියලා මම හිතනවා. පුදුම ලස්සනක් ළමයි මේ පරිසරය. මේ මුහුදේ අපි කොරල් පර බැරුවා. මට ඒවා වීඩියෝ කරගන්න බැරි වුණා. මට බය හිතුණා ෆෝන් එක වතුරට දාන්න. ඒ කොරල් පර ලංකාවේ කොරල් පර වලට වඩා ගොඩාක් ලස්සනයි. ගෝල්ඩ් කලර්. අපිට ඒක මුහුදේ පීනලා අපිට බලන්න පුළුවන්කම හම්බුණා සමහරවිට. මට මේ වීඩියෝස් ටික ගන්න බැරි වුණා. අපි දවල් ලන්ච් එකට ආවා. යාළුවම අපිව වෙනම දූපතකට එක්කම මෙතන ලන්ච් එකක් ලෑස්ති කරලා තිබ්බා. චුට්ටක් එතන රෙස්ට් එකේ හිටියා ලන්ච් එකෙන් පස්සේ. ඊට පස්සේ අපි මෙතනින් තව අයිලන්ඩ් එකකට ගියා. මෙහි මුහුද හරිම ලස්සනයි. හරිම කාම් සෑහෙන්න. මේ අපි අර කලින් ගත්ත ෆොටෝස් වගේක්. ඒ කොච්චර ලස්සනද කියලා ඔයාලට පෙන්වන්න. මේ ෆොටෝස් ටික මම දැම්මේ. මෙහෙම අපිට මට පීනන්න බෑ. ඒ වුණාට බය නැතුව බහින්න පුළුවන්. ගොඩක් ගැඹුරු. මේ ගැඹුරු මුහුදේ මෙතන නම් අපි එක අයිලන්ඩ් එකකට ගියා. පේනවනේ නෝමල් මුහුදේ කොච්චර ලස්සන මාලිනද. ඇත්තටම මම ලංකාවෙත් මේ වගේ තැනකට ගිහින් තියෙනවා. මට මං හිතන්නේ පරවි දූපත වෙන්නද මට හරියටම මතක නැහැ. ඒ වුණාට කොරල් පාර එහෙම මේ බීච් එක කොරල් පාර මාරම ලස්සනයි. ලංකාවත් එක්ක බලද්දි මෙහි කොරල් පාර ඇත්තටම ගොඩක් ලස්සනයි. මේ තියෙන්නේ මම මේ ට්‍රිප් එක ඒ කියන්නේ PP Island වලට ආව ට්‍රිප් එක කොහොමද බුක් කරගත්තේ කියලා ඔයාලට පෙනෙන trip.com එකෙන් ඔයාලට ඒක කරගත්ත හැකි. ඔතන තියෙනවා ඇක්ටිවිටීස් කියලා තියෙනවා. එතනට ගිහිල්ලා ඔයාලට පුකේත් අපි දැන් ගියේ පුකේත් එහෙ තියෙන ඔක්කොම මොනවද ඔයාලට එහෙ තියන්නේ කියලා ඔයාලට බුක් කරගන්න පුළුවන් ඔක්කොම තියෙන. ඊට පස්සේ මේ තියෙන්නේ PPN මායාබේ කියලා තියෙන්නේ. ඔයා මේ වගේ තව ගොඩාක් තියෙනවා. ලාභෙටත් තියෙනවා වැඩියටත් තියෙනවා. මේ කෙනෙක්ට යන ගාන ඔයාලා හොඳට බලන්න. මෙතන මේ තියෙනවා පිකප් හොටෙල් පිකප් අරව මේව ඔක්කොම තියෙනවා. ඉතින් ඒව ඔක්කොම බලලා ඔයාලගේ හොටෙල් එක කලින් බුක් කරගෙන යාළුව වෙතන්ට එතකොට යාළුවා අපිව ගන්න එනවා. හරිම ලේසි. අපේ WhatsApp නම්බර් එක දැම්මහම යාළුවා අපිව WhatsApp group වලට ඇඩ් කරගන්නවා. අර ඔයාලා මේ ඒජන්සි එකකින් යනවා වගේම තමයි. කිසිම වෙනසක් නැහැ. එකම දේ තමන් තනියෙන් කරගන්න එක. මේ අපි ඊළඟ ඉස්සරහා වීඩියෝ වලින් බැංකොක් වලට ඇවිල්ලා අපි ගියපු තැන් ඔයාලට පෙන්නන්නම්. මේ ඔක්කොම බුක් කරගත් විදිය ආයෙ මම මුලින් ඉඳලා වීඩියෝ එකක් දාන්නම්. ටික දාන්නම්. දිග වැඩි වෙනවා. මට වෙලාව නැහැ ඔක්කොම එකට කරන්න. ඒ නිසා මම කියන්නේ රටකට යන්න කලින් ඉස්සෙල්ලාම ට්‍රැවල් කරපු අයගේ වීඩියෝස් හොඳට බලන්න. එතකොට ඔයාලට පුළුවන් බජට් එක ගොඩක් අඩු කරගන්න. බයි.